මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඒ ගැන මොහොතක් හිතන්න. ඔයා අවසාන වතාවට ඔයාගේම ඡායාරූපයක් ඉන්ටර්නෙට් එකට දැම්මේ කවද්ද? සමහර විට ඒක ඊයේ වෙන්නේ නැති. නැත්තම් ගිය සතියේ වෙන්නේ නැති. හැබැයි මම අද කතා කරන්න ඕන විශේෂම පිරිසක් ඉන්නවා. සමහර විට ඔයා ෆොටෝ එකක් දාලා මාස ගාණක් ඇති. නැත්තම් අවුරුදු ගාණක්. එහෙම නැත්තම් ඔයා කවදාවත් දාලම නැතුව ඇති. මෙන්න මෙතනයි වැදගත්ම දේ තියෙන්නේ. සාමාන්‍ය මනුෂ්‍යයෙක් තමන්ගේ ජීවිත කාලයෙන් අවුරුදු 6කට වඩා වැඩි කාලයක් සමාජ මාධ්‍ය තුළ ස්ක්‍රෝල් කරමින් ගත කරන යුගයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. අවුරුදු 6ක්. ඒ කියන්නේ ඒක මිනිස්සු කන්න, ව්‍යායාම කරන්න, නැත්තම් තමන් ආදරය කරන අය එක්ක මූණට මූණ බලාගෙන කතා කරන්න ගත කරන්න යන කාලයට වඩා වැඩි කාලයක්. තමන්ගේ පැවැත්ම ලෝකයටම ප්‍රදර්ශනය කරන. ඒ කියන්නේ තමන් කන කෑම, යන ගමන් බිමන්, ජිම් එකේ ගන්න සෙල්ෆි, ආදර සම්බන්ධතාවල විශේෂ අවස්ථා, මේ හැමදේම පෙන්වන ලෝකයක නිහඬව ඉන්න තෝරා ගැනීම කියන්නේ හරිම අමුතු දෙයක්. සමහරුන්ට ඒක සැකයක් ඇති කරන වැඩක්. ඇත්තටම මිනිස්සු සැක කරනවා නේද? ඔයා දන්න කෙනෙක් කවදාවත් කිසිම දෙයක් පෝස්ට් කරන්නේ නැත්නම්, කිසිම දෙයක් බෙදා ගන්නෙත් නැත්නම්, තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එකවත් අප්ඩේට් කරන්නේ නැත්නම්, ඔයාට හිතෙනව නේද මෙයාට ડિප්‍රෙෂන්ද? මෙයා මොනවාරි හංගනවද? නැත්නම් මෙයා අමුතු මිනිස්සෙක්ද කියලා? අපිව පුහුණු කරලා තියෙන්නේ ලෝකෙට පේන්න ඉන්නවා කියන්නේ ජීවත් වෙනවා කියන එකයි කියලා හිතන්නයි. ඔයා පෝස්ට් කරන්නේ නැත්තම් ඔයා ඇත්තටම ජීවත් වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරන්නේ. හැබැයි මම කිව්වොත් මනෝවිද්‍යාව පෙන්වන්නේ මේකේ සම්පූර්ණම අනිත් පැත්ත කියලා. මේ highlight reel culture නැත්තම් පෙනී සිටීමේ සංස්කෘතියෙන් ඉවත් වෙලා ඉන්න මිනිස්සු ඇත්තටම අනිත් අයට වඩා ඉහළ මට්ටමක ස්වයං අවබෝධයකින්, මානසික සුරක්ෂිතතාවයකින් සහ පැහැදිලි මනසකින් යුක්තව ක්‍රියා කරනවා කියලා මම කිව්වොත් අද අපි මේක ගැන ගැඹුරින් කතා කරනවා. ඔවුන් පෞද්ගලිකත්වයට ගරු කරනවා කියන මතු පිටින් පේන හේතුවට වඩා එහා ගිය ස්නායු විද්‍යාව, චර්යාත්මක මනෝවිද්‍යාව සහ සමාජ විද්‍යාත්මක රටාවන් ගැන අපි විමසා බලනවා. ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ රඟපාන්නේ නැති ජීවිතයක් ගත කිරීමේ සැබෑ ප්‍රතිවිපාක මොනවද? මේ වීඩියෝ එක අවසානයේදී ඔයා නිතර පෝස්ට් කරන කෙනෙක් වුණත් නැති කෙනෙක් වුණත් ඔයාව සහ ඔයා වටේ ඉන්න අය මීට කලින් කවදාවත් තේරුම් නොගත්ත විදියට තේරුම් ගනීවි. අපි ඒක ගැන බලමු. සමහර මිනිස්සු පෝස්ට් නොකරන්නේ කියලා තේරුම් ගන්න නම් මුලින්ම පෝස්ට් කිරීම කියන්නේ මනෝවිද්‍යාත්මක මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕන. කවුරු හරි සමාජ මාධ්‍යයකට ඡායාරූපයක් දාන හැම අවස්ථාවකම මොළය තුළ සුවිශේෂී දෙයක් සිදු වෙනවා. ලැබෙන්නේ යන ලයික්ස්, කමෙන්ට්ස් සහ රියැක්ෂන් ගැන තියෙන බලාපොරොත්තුව මොළය ඇතුළේ ඩෝපමීන් මුදාහැරීමක් සිදු කරනවා. ඩෝපමීන් කියන්නේ සූදුවට පැන් රස කෑම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැවීමේදී ක්‍රියා කරන්නේත් මෙන්න මේ රසායනිකයන් තමයි. සමාජ මාධ්‍ය කියන්නේ සහජයෙන්ම නරක දෙයක් නෙමෙයි. හැබැයි ලෝකයේ ඉන්න දක්ෂතම චර්යාත්මක මනෝවිද්‍යාඥයන් මේ සිස්ටම් එක නිර්මාණය කළේ රිවෝඩ් ලූප් එක ප්‍රයෝජනයට අරගෙන මිනිස්සුන් ඇබ්බැහි කරවන්න. ලෝකේ තියෙන ප්‍රධානම ටෙක්නොලොජි කම්පැනිස් වල හිටපු විධායක නිලධාරීන් මේක ප්‍රසිද්ධියේ පිළි අරගෙන තියෙනවා. ඔවුන්ගේ අරමුණුනේ මිනිස්සු අතර සැබෑ සම්බන්ධතාවය ඇති කරන්න නෙමෙයි. එන්ගේජ්මන්ට්. නැත්තම් මිනිස්සුන්ව මේකේ ඇලී ගලී ඉන්න සැලැස්වීමයි. ඒකට ඇබ්බැහිවීම අත්‍යවශ්‍යයි. ඉතින් මේ සිස්ටම් එකට සම්බන්ධ වෙන කෙනෙක්ට මොකද වෙන්නේ? කාලයත් එක්ක ඒගොල්ලෝගේ මොළය තමන්ගේ වටිනාකම් මැනගන්න පටන් ගන්න පිටතින් ලැබෙන දත්ත හරහා. නැත්තම් එක්ස්ටර්නල් මෙට්‍රික්ස් හරහා. ලයික් 20ක් ලැබුණාම සාමාන්‍ය විදිහට දැනෙනවා. ලයික් 100ක් ලැබුණාම මාර සතුටක් දැනෙනවා. හැබැයි ඔයා හරිම ලස්සනයි කියලා හිතුව පෝස්ට් එකකට ලයික් 5ක් විතර ලැබුණාම මානසිකව වැටෙනවා. මේ ප්‍රතිචාර ලූප් එක තමයි ඔයාගේ සැබෑ තත්ත්වය මැනගන්නා මිම්ම බවට පත් වෙන්නේ. මනෝවිද්‍යාඥයන් මේකට කියන්නේ contingent self esteem නැත්තම් කොන්දේසි සහිත ආත්මාභිමානය කියලා. ඒ කියන්නේ මිනිසෙක් විදිහට ඔයාගේ වටිනාකම රඳා පවතින්නේ අනිත් අය ඔයාට දක්වන ප්‍රතිචාර මතයි. පර්යේෂණ වලින් පෙනී යන්නේ මේ වගේ මානසිකත්වයක් තියෙන අය වැඩි වශයෙන් ඇන්සයිටි, ડિප්‍රෙෂන් සහ ඉතා දුර්වල අනන්‍යතාවයකින් පෙළෙන කට්ටිය කියලයි. දැන් මේක පෝස්ට් නොකරන කෙනෙක් එක්ක කම්පෙයාර් කරලා බලන්න. ඒගොල්ලෝ නොදැනුවත්ව හෝ දැනුවත්ව මෙන්න මේ සිස්ටම් එකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ වැලිඩේෂන් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ දෙනෙක් ප්‍රතිචාර දක්වද කියලා බලන්නේ නැහැ. ඒගොල්ලෝ තමන්ගේ ජීවිතය අත්විඳින්නේ අනිත් අයට මේක කොහොම පෙනීද කියන ප්‍රශ්නයෙන් තොරවයි. මනෝවිද්‍යාඥයන් මේක හඳුන්වන්නේ ඉන්ට්‍රින්සික් මොටිවේෂන් කියලා. අභ්‍යන්තර අභිප්‍රේරණය. ඒ කියන්නේ යම් දෙයක් කරන්නේ පිටතින් ලැබෙන තෑගි බලාගෙන නෙමෙයි. ඒ දේ කිරීමෙන් ලැබෙන තෘප්තිය නිසායි. සරල උදාහරණයක් හිතන්න. ඔයා පැය දෙකක් මහන්සි වෙලා රසවත් කෑමක් හදනවා. දැන් මේ මොහොතේ පුද්ගලයන් දෙදෙනෙක් ගැන හිතන්න.
පළමු පුද්ගලයා එක පැතිවලින් ෆොටෝස් අරගෙන ෆිල්ටර්ස් දාලා ලස්සන කැප්ෂන් එකක් ලියලා පෝස්ට් කරනවා. ඊට පස්සේ විනාඩි 30ක් විතර බලනවා කවුද ලයික් කරේ කියලා. දෙවෙනි පුද්ගලයා එයා කරන්නේ නිහඬව වාඩි වෙලා කෑම එක රස විඳමින් ඒ මොහොතේ ජීවත් වෙන එක. මේ දෙන්නගෙන් මේ කෑම එක්ක වඩාත්ම ගැඹුරු සම්බන්ධතාවයක් පැවැත්වුවේ කවුද? පර්යේෂණ වලට අනුව සමාජ මාධ්‍ය සඳහා යම් දෙයක් වාර්තා කිරීමට යාමෙන් ඇත්තටම මේ අත්දැකීමෙන් ලැබෙන වින්දනය අඩු වෙනවා. ඒක ඔයාව වර්තමාන මොහොතෙන් ඉවතට අරගෙන පර්ෆෝමන්ස් මයින්ඩ්සෙට් එකට ඇද දානවා. නැත්නම් අපි කියන ප්‍රදර්ශක මානසිකත්වයට කියලා. පෝස්ට් නොකරන මිනිස්සුන්ට කිසිම දෙයක් මඟහැරෙන්නේ නැහැ. ඇත්තටම ඔවුන් බොහෝ දෙයක් තිබෙනවා. අපේ සංස්කෘතිය ඇතුලේ තියෙන ඉතා හානිකර මතයක් තියෙනවා. ඔයාට විශ්වාසයක් තියෙනවා නම් ඔයාව ලෝකයට පෙන්වන්න කැමති වෙන්න ඕනේ. ඔයා සතුටින් ඉන්නවා නම් ඒක පෙන්වන්න ඕන. හැංගිලා ඉන්නවා කියන්නේ නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. නිහඬ බව කියන්නේ ලැජ්ජාව. මෙන්න මේ වගේ. හැබැයි මනෝවිද්‍යාව කියන්නේ මේකේ සම්පූර්ණම අනිත් පැත්ත. එඩ්වර්ඩ් ඩේසි සහ රිචඩ් රයන් විසින් දියුණු කරන ලද self determination theory එකට අනුව මනුෂ්‍යයෙක්ගේ මූලික අවශ්‍යතා 3ක් තියෙනවා. පළවෙනි එක ස්වාධීනත්වය. දෙවෙනි එක නිපුණතාවය. තුන්වෙනි එක සම්බන්ධතාව. බලන්න මේ ලයිස්තුවේ නැති දේ මොකක්ද කියලා. මේ දේ තමයි ප්‍රසිද්ධිය හෝ පොදු අනුමැතිය. පර්යේෂණ වලින් පෙනී යන්නේ කෙනෙක් සැබෑ සම්බන්ධතාවලට වඩා ප්‍රසිද්ධිය සහ පෙනී සිටීම පසුපස හඹා යනවා නම් කාලයත් එක්ක ඔවුන්ගේ ජීවිතයේ තෘප්තිය අඩු වෙලා මානසික පීඩනය වැඩි වෙන බව. පෝස්ට් නොකරන අයට ප්‍රයිවසි ඔරියන්ටේෂන් එක ඉහළින්ම තියෙනවා. මේ ලැජ්ජාශීලීකම හෝ සමාජ භීතිකාව නෙමෙයි. මේකෙන් අදහස් කරන්නේ ඔයාගේ පොදු ස්වරූපය සහ පෞද්ගලික ස්වරූපය අතර පැහැදිලි සීමාවක් තියෙන බව. අනුන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් ඒ සීමාව බිඳ දමන්න ඔයා පැදිලා නැහැ. හැම අර්ථවත් දෙයක්ම හැබෑ වෙන්න නම් ඒක ලෝකයා දැකිය යුතුම නැති බව ඔයා තේරුම් ගන්න ඕන. දාර්ශනිකව බැලුවොත් ලෝකයේ බොහෝ ප්‍රඥාවන්ත සම්ප්‍රදායන් තුළ ස්ටොයික් දර්ශනය, බුදුදහම වැනි දේවල් වල තමන්ගේ අභ්‍යන්තර ජීවිතය අනුන්ගේ අනුමැතිය සඳහා ප්‍රදර්ශනය කිරීම හඳුන්වන්නේ ආධ්‍යාත්මික පිරිහෙන වැඩක් කියලයි. මාකස් ඔරේලියස් රජතුමා තමන්ගේ දිනපොත ලිව්වේ තමන් වෙනුවෙන්මයි. ඒක ප්‍රකාශයට පත් කරන්න හේතුපු දෙයක් නෙමෙයි. ඒක තමන්ගේ හෘද සාක්ෂිය එක්ක කළ පෞද්ගලික සංවාදයක්. හැබැයි අද අපි ජීවත් වෙන්නේ හැම වෙලාවකම තමන්ගේ ෆෝන් එක හඳ දෙසට හරවාගෙන ඉන්න මිනිස්සු ඉන්න ලෝකයක. ස්නායු විද්‍යාත්මකව වැදගත්ම දේ තමයි අපි යම් අත්දැකීමක් පෞද්ගලිකව තබා ගන්නකොට අපි ඒක වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කරනවා. හාවර්ඩ් බිස්නස් ස්කූල් එකේ පරීක්ෂණයකින් හෙළි වුණේ යම් දෙයක් වහාම පිටතට ප්‍රකාශය කරනවට වඩා ඒ ගැන පෞද්ගලිකව මෙනෙහි කරන අයට වඩාත් පොහොසත් මතකයක් සහ ඉහළ මානසික දියුණුවක් ඇතිවන බව. ලස්සන ඉරබැසීමක් දිහා නිහඬව බලන් ඉන්න කෙනා ඒ මොහොතට සම්බන්ධ වෙලා නැහැ කියලා හිතන්න එපා. සමහර විට ඒක ස්ටෝරි එකක් විදියට දාන කෙනාට වඩා හොඳින් එයා ඒ මොහොත අත්විඳිනවා වෙන්න පුළුවන්. පෞද්ගලිකත්වය කියන්නේ හැඟීමක් නෙමෙයි. ඒක ඩෙප්ත් එකක් නැත්තම් ගැඹුරක්. සමාජ මාධ්‍යවල වැඩි පෙනී සිටින අයට තියෙන ප්‍රබලම මනෝවිද්‍යාත්මක ලක්ෂණය තමයි self concept clarity. මේකෙන් අදහස් කරන්නේ පුද්ගලයෙක් තමන් කවුද යන්න ගැන කෙතරම් විශ්වාසයකින් සහ පැහැදිලිව දන්නවද යන්නයි. මේ පැහැදිලි භාවය තියෙන අයට තමන්ගේ වටිනාකම, අරමුණු සහ තමන්ට වැදගත් දේ ගැන ස්ථාවර අභ්‍යන්තර වැටහීමක් තියෙනවා. හැබැයි මේ පැහැදිලිතාව අඩු අයගේ අනන්‍යතාවය අවට පරිසරය, නුන්ගේ ප්‍රතිචාර සහ පිටතින් ලැබෙන දේවල් නිතර වෙනස් වෙනවා. පර්යේෂණ වලින් පෙනී යන්නේ සමාජ මාධ්‍ය භාවිතය වැඩි වෙනකොට ස්වයං සංකල්ප පැහැදිලිතාවය අඩු වෙන බවයි. ඔයා නිතරම පෝස්ට් කරමින් රඟපානකොට කාලයත් එක්ක වාගේ අනන්‍යතාවය අස්ථාවර වෙනවා. මේක මනෝවිද්‍යාත්මකව තේරුම් ගන්න පුළුවන්. ඔයා අනුන් කැමති දේ අනුව ඔයාගේ පෞරුෂය හදාගන්න උත්සාහ කරනවා නම් මම ඇත්තටම කවුද කියන එක තීරණය කරන්න ඔබ ඉඩ දීලා තියෙන්නේ අනිත් අයටයි. මම ඇත්තටම විශ්වාස කරන්නේ මොකක්ද කියලා අහන එක නතර කරලා මිනිස්සු මම මොනවා විශ්වාස කරනවටද කැමති කියලා අහන්න පටන් ගන්නවා. පෝස්ට් නොකරන අයට තියෙන්නේ internal locus of evaluation. කාල් රොජර්ස්ගේ මනෝවිද්‍යාවට අනුව මේ කියන්නේ අනුන්ගේ මිනුම් දඩුවලට වඩා තමන්ගේ අභ්‍යන්තර මිනුම් දඩුවලින් තමන්ව මනින කෙනෙක් වයි. තමන් ජීවත් වෙන්නේ නිවැරදි විදියටද කියන එකට ඔවුන් සතුව පෞද්ගලික පිළිතුරක් තියෙනවා. ඒ පිළිතුර ලයික් එකක් හෝ හාට් එකක් ලැබෙන ප්‍රමාණය අනුව වෙනස් වෙන්නේ නැහැ. මේක උඩඟුකම නෙමෙයි.
මේ වගේ අභ්‍යන්තර ශක්තියක් තියෙන අය අනුන්ගේ අදහස් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි ඒ මත යැපෙන්නෙත් නැහැ. ඔවුන් ප්‍රශංසාව වගේම විවේචනයත් එක වගේ බාරගන්නවා. මේ නිසා ඔවුන් පීඩනය හමුවේ ඉතාම ශක්තිමත්. ඔවුන් කෙටිකාලීන සමාජ ප්‍රතිලාභ පසුපස හඹායන්නේ නැතුව තමන්ගේ වටිනාකම් වලට එකඟව තීරණ ගන්නවා. ප්‍රායෝගිකව බැලුවොත් පෝස්ට් නොකරන අයට ඉතා පොහොසත් අභ්‍යන්තර ජීවිතයක් තියෙනවා. ඔවුන් තමන් ගැන මෙනෙහි කරනවා, තමන්ගේ මතකයන් තරනවා. ඔබ ඔවුන් එක කතා කරද්දී තමන් සිතන දේ ගැන ඇත්තරම අවබෝධයක් තියෙන කෙනෙක් එක්ක කතා කරනවා වැනි හැඟීමක් ඔයාට දැනෙන්න පුළුවන්. ඒ ගුණය අද කාලේ හරිම දුර්ලභයි. 1954 දී මනෝවිද්‍යාඥ ලියොන් ෆෙස්ටිංගර් ඉදිරිපත් කළා සෝෂල් කම්පැරිසන් තියරි එක. ඔහු කිව්වේ මනුෂ්‍යයන්ට සහජයෙන්ම අනිත් අය එක්ක තමන්ව කම්පෙයාර් කරලා බලන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මේක අපිට පරිණාමයෙන් ලැබිච්ච උරුමයක්. අපේ මුතුන් මිත්තන්ට තමන් සමාජයේ කොතනද ඉන්නේ කියලා දැනගන්න ඕන වුණා. මොකද ඔවුන්ගේ තත්ත්වය ඔවුන්ගේ පැවැත්මට බලපෑවා. ප්‍රශ්නය තියෙන්නේ සමාජ මාධ්‍ය විසින් මේ ස්වභාවික සහජ බුද්ධිය ඉතා විකෘති සහ භයානක දෙයක් බවට පත් කරලා ඉවරයි. ඔයා Facebook එකේ Instagram එකේ ස්ක්‍රෝල් කරනකොට ඔයාව සංසන්දනය වෙන්නේ සාමාන්‍ය මිනිස්සු එක්ක නෙමෙයි. ඔයා සංසන්දනය වෙන්නේ මිනිස්සුන්ගේ ජීවිතවල හොඳම මොහොතවල්. නැත්නම් highlight reels එක්ක. මිනිස්සු පෙන්වන්නේ තමන්ගේ නිවාඩු චාරිකා, උසස්වීම්, ලස්සන කෑමවේල් සහ ආදර සම්බන්ධතාව විතරයි. ඔවුන්ගේ සාමාන්‍ය කම්මැලි අඟහරුවාදා හවස් වරුව, පාන්දර 3ට දැනෙන කාන්සාව, පවුලේ රණ්ඩු හෝ අසාර්ථක වුණු ව්‍යාපෘති ගැන ඔබ දකින්නේ නැහැ. මිචිගන් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයකින් හෙළි වුණේ මිනිස්සු වැඩියෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන තරමට ඔවුන්ට තමන්ගේ ජීවිතය ගැන දැනෙන අසහනය වැඩි වෙන බවයි. මොකද ඔබ නිතරම අනුන්ගේ හොඳම රූපරාමයක වගේ සාමාන්‍ය ජීවිතය කම්පයා කරනවා. මේ නිසා සාමාන්‍ය තෘප්තිමත් ජීවිතයක් කියන්නේ මොකක්ද කියලා ඔබේ මිම්ම නිතරම ඉහළ යනවා. පෝස්ට් නොකරන පුද්ගලයා මේ චක්‍රයෙන් ඉවත් වෙලා ඉන්නේ. අනිත් මිනිස්සුන්ගේ ජීවිතය තමන්ට වඩා ලස්සනයි කියන වැරදි පණිවිඩයට ඒගොල්ලෝ හිර වෙන්නේ නැහැ. ඒ වගේම එයාලා අනුන්ව ඒ මානසික පුරුට හිර කරන්න දායක වෙන්නෙත් නැහැ. ඒ තීරණය පිටුපස සදාචාරාත්මක පැත්තක් තියෙනවා. සමාජ මාධ්‍යවලින් ඉවත් වුණු බොහෝ දෙනෙක් කියන්නේ ඒගොල්ලන්ට සැහැල්ලුවක් දැනෙනවා කියලා. ඒගොල්ලෝ තමන්ගේ ජීවිතේ ප්‍රදර්ශනය කරනවට වඩා ඒක ඇත්තටම අත්විඳින්න පුරුදු වෙනවා. MIT මහාචාර්ය ශරී ටර්කර් කියන්නේ නිරන්තර සම්බන්ධතාවය. අපි අවධානය සහ අනන්‍යතාවය කැපිලි වලට කඩා දානවා කියලා. අපි ඒක නතර කරනකල් අපිට ඒක දැනෙන්නේ නැහැ. පෝස්ට් නොකරන මිනිස්සු ගොඩක් දෙනෙක් අහිමිවුණු දෙයක් ඉතා ආරක්ෂිතව රැකගෙන ඉන්නවා. මේකේ තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි චිත්තවේගීය බුද්ධිය. නැත්නම් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක. මනෝවිද්‍යාඥයන් පෞරුෂත්ව වර්ග දෙකක් හඳුනා ගන්නවා. පළල සොයන හා ගැඹුර හොයන අය කියලා. පළල සොයන අය විවිධත්වය සහ සමාජ උත්තේජනයට කැමති. ගැඹුර සොයන අය ඒ කියන්නේ ඉතා සංවේදී මිනිස්සු. ඕනෑම දෙයක් හිමින් සහ ඉතා ගැඹුරින් විශ්ලේෂණය කරනවා. එලයින් ඇරෝන්ගේ පරීක්ෂණවලට අනුව ජනගානයෙන් 15% නැත්තම් 20ක් ඉන්නේ මෙන්න මේ වගේයි. එයාලට ඉහළ සහකම්පනයක් නැත්තම් එම්පති එකක් සහ නිර්මාණශීලීත්වයක් තියෙනවා. මේ වගේ සමාජ මාධ්‍යවල වේගයට සහ මත පිටින් පෙනෙන ස්වභාවයට කැමති නැහැ. සමාජ මාධ්‍ය අකේ කරන්නේ වේගයයි නැත්තම් ඉක්මන් කැප්ෂන් එකක්. එක්කෝ ඇස ගැටෙන රූපයක්. හැබැයි ගැඹුරු සිතුවිල්ලකට කාලය අවශ්‍යයි. ඉතින් මේ අය සමාජ මාධ්‍ය වලින් ඈත් වෙලා ඉන්නේ ඒගොල්ලෝ සමාජ මාධ්‍ය විරෝධී නිසා නෙමෙයි. ඒගොල්ලෝ සිතන ක්‍රමයට මේ මාධ්‍ය ගැලපෙන්නේ නැති නිසායි. ඒකේ ප්‍රතිඵලයක් විදියට එයාලට ඉහළ චිත්තවේගීය බුද්ධියක් ලැබෙනවා. මේගොල්ලෝ නිතර ප්‍රදර්ශනය නොවන නිසා තමන්ගේ අභ්‍යන්තර හැඟීම් එක්ක ඒගොල්ලන්ට ගැඹුරු සම්බන්ධතාවයක් තියෙනවා. ඔවුන් අනිත් අයට වඩා ඉතා හොඳින් නැහුම්කන් දෙනවා. ඒගොල්ලෝ ඔයාව ප්‍රේක්ෂකාගාරයක් විදිහට පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඇත්තටම මාත් එක්ක ඉන්නවා. සාදයකදී හැමෝගෙම අවධානය ගන්න දකන්නේ නැති. හැබැයි කෙනෙක් දෙන්නෙක් එක්ක ඇත්තටම කතාවක් කරන කෙනා අපි එයට ආකර්ශනීය වෙන්නේ ඒ ගුණය අද කාලේ හරිම දුර්ලභ නිසායි. ඉතින් මේ හැම දෙයකින්ම අපි ඉගෙන ගන්න ඕන මොකක්ද? ඔයා නිකන් පෝස්ට් කරන කෙනෙක් නම් මට පැහැදිලිව කියන්න ඕන මේ වීඩියෝ එක ඔයාට කරන චෝදනාවක් නෙමෙයි කියලා. ඔයාගේ ජීවිතය බෙදා ගැනීම. අන්තර්ජාලය හරහා මිනිස්සු එක්ක සම්බන්ධ වීම කියන්නේ වැදගත් දෙයක්. හැබැයි ඔයාගෙන් අහන්න ඕන ප්‍රශ්නය තමයි වායක කරන්නේ සැබෑ ප්‍රකාශනයක් විදිහටද නැත්නම් වාගේ වටිනාකම තහවුරු කරගන්න අනුන්ගේ අනුමැතිය අවශ්‍ය නිසාද කියලා. මේ වෙනස වාගේ මානසික සුවයට ගොඩක් බලපානවා. කවදාවත් පෝස්ට් නොකරන කෙනෙක් නම්
මිනිස්සුවාට කියලා තියෙනවා නම් අමුතුයි කියලා. මම හිතනවා මේ වීඩියෝ එකකින් ඔයා තේරුම් ගන්න ඇති. ඔයා කරන්නේ මොකද්ද කියලා. ඔයාගේ කිසිම වැරද්දක් නැහැ. ඔයා කරන්නේ ඔයාගේ අවධානය, අනන්‍යතාවය සහ අභ්‍යන්තර ජීවිතය ඉතා පරිස්සමෙන් ආරක්ෂා කරන එකයි. තමන්ගේ ඡායාරූප පෝස්ට් නොකරන අය නොපෙනී ඉන්න අය නෙමෙයි. එයාලා සමාජ විරෝධී අයත් නෙමෙයි. එයාලා කරන්නේ තමන්ගේ කොන්දේසි මත ජීවත් වෙන එක විතරයි. එයාලා එක දෙයක් තේරුම් ගන්න තියෙනවා. ජීවිතයක් අර්ථවත් වෙන්න නම් ඒක ලෝකයා දකින්නම අවශ්‍ය නැහැ. තමන් විතරක් දකින ජීවිතයක් සමහරවිට වඩාත් නිදහස් ජීවිතයක් වෙන්න පුළුවන්. ඔයා මේ වගේ ගැඹුරු මනෝවිද්‍යාත්මක කරුණු දැනගන්න කැමති නම් ඔයා ඉන්නේ හරිම තැනක. ඉතින් අපේ channel එක subscribe කරන්න. ඔයා post කරන කෙනෙක්ද? නැත්නම් post නොකරන කෙනෙක්ද? මේ වීඩියෝ එකකින් පස්සේ ඔයාගේ අදහස් වෙනස් වුණාද? පල්ලෙහාන් comment එකක් දාන්න. මම ආවේ ඊළඟ වීඩියෝ එකකින් මුණ ගැහෙන්න.